Yo කොහොමද guys ඔන්න අදත් ගෙනාවා සුපිරිම ගේම් එකක් Hellfire Gaming YouTube channel එකෙන් ගේම් එකේ නම තමයි Lakeside Walk in the Dolomites හරිද Lakeside Walk in the Dolomites මේක තිබ්බා මම ඩවුන්ලෝඩ් කරා මට මේ ෆ්‍රී පෙන්නුව ගේම් එකක් හොරර් ගේම් එකක් කියලා තමයි ගේම් එක කියලා තියෙන්නේ බලමු කොහොමද හරියටම කියලා ප්ලේ කරලම තමයි දැනගන්න වෙන්නේ කොහොමද සීන් එක කියලා වැඩි කතා ඕනේ නැහැ එහෙනම් සුපුරුදු විදිහටම හෙඩ්සෙට් දාගන්න හෙඩ්සෙට් දාගන්න ඕන කට්ටිය හෙඩ්සෙට් දාගන්න සද්ද හෙඩ්සෙට් දාන්න නැති කට්ටිය සද්ද වැඩි කරලා අනිවාර්යයෙන්ම ගේම් එක බලන්න. හරි එහෙනම් ඔන්න එන අපි ගේම් එක යනවා. ගේම් එකේ නම තමයි Lakeside Walk in the Dolomites. හරි. ඔන්න දැන් ගේම් එකට ආවා. කෙලිම පටන් ගන්නේ All High Alley MT1000 හරි රෙකෝඩ්ස් වෙනවා රෙකෝඩ්ස් වෙනවා ඊමාන පොඩ්ඩක් ගාලා නැත්තම් හරි කෙලිම යාළුවනේ ගේම් එක කිසි වෙනසක් නැහැ කෙලින්ම පටන් ගත්තේ මෙතර ඉදා හරිද බලමු යෑමක් තියෙන්නේ කෙලින්ම බලහන්කෝ මම මේ වලදී මුස්මේතු පාට ඒ කියන්නේ ෂුවර් විලායක යාළුවනේ සවුන්ඩ් දාගෙන බලන්න සවුන්ඩ් වැඩි කරන් හෙඩ්සෙට් දාගෙන නැත්නම් ඉයර්බඩ්ස් දාගෙන හරි සද්ද වැඩි කරන් බලන්න ගේම් එක පටන් ගත්ත ගමන් ඉතින් ඔන්න ඉතින් කෙලවන්න එපා ඉතින් අපි මේ ලේක් එකක් ගාවින් අර සාමාන්‍ය ඉතින් ඔය අපේ ලංකාවේ තැන් වල ජොගින් කරන්නේ පිටරට තැන් වලත් ඔය ලේක් එකේ මේ විලක් ගාවේ වගේ තියෙනනේ ජොගින් පාත් එක. අන්න ඒක තමයි තියෙන්නේ. යම්. ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද තියෙන විදිහට ෆොටෝ එක ගහලා මොකක්ද තියෙන්නේ? තේරෙන්නේ වෙන භාෂාවක තියෙන්නේ බෙඩ් වෙකියු නිව් ඉන් ඇලෙගේ මොහලකින් කොන්සෙප්ට් තේරෙන්නේ වෙන භාෂාවක් අවියා යාළුවනේ පාත් යනවා යාළුවනේ ගේම් එක නම් සුපිරිම ඉතින් පාන්දරද රෑද මන්ද පාන්දරද එක්ක හවස මට හිතෙන විදිහට එක්ක උයි සද්දයක් ආවා සද්දයක් ආවා යාළුවනේ සද්ද වැඩි කරන් බලන්න කියනවා ගේම් එක සුපිරින අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න මේක මේ වින්ටර් සේල් එකට ඇවිල්ලා තිබ්බ ගේම් එකක් මේක වින්ටර් සේල් එකට ෆ්‍රී ඇවිල්ලා තිබ්බා මට මේ මම මේ හදන ඩෙවලොපර්ව ෆලෝ කරලා තියෙන ඉඳන් මට කෙලිම මේල් එකකට ආවා ගේම් එක මේ මම ගාලා බලන්න ප්ලේ කරලා බලන්න කොහොමද කියලා බලමු ඒකේ මම ඩවුන්ලෝඩ් කරලා බැලුවේ යාළුවනේ සෙට් නෑ පුතෝදේ යාළුවනේ මට පේන්නේ දේවල් සමහරට ඔයගොල්ලන්ට පේන්න පුළුවන් ඒ හින්දා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න මට පේන්නේ නැති පෙනිච්ච නැති ඒවා ඕගොල්ලන්ට පේනවා ඇතිනේ යාළුවනේ මං යද්දි සද්ද ඇහෙනවා කලාවේ පැත්තෙන් මම මේ පැත්ත බලපොකෝ අම්මෝ අම්බේ යකෝ අම්මෝ මුදු අම්බේ යකෝ මුවෙක් ආනේ බුදු අම්බෝ ආයි නම් ජීවිතේට මේවා කියන්නේ නැහැ බං මම මේ හිටියට එන බයේ ඉන්නේ හරුවනේ හොඳේ මේ පැත්තට පොඩ්ඩක් ගියොත් මොකද ඒ බල හම්බම් මේ ගහ යාළුවනේ මොකක්ද තියෙනවා ඕගස්ට් 2025 මං කියවනේ යාළුවනේ මේක ලේටස්ට්ම ගේම් එකක් 2025 ඕගස්ට් 16 Lakeside Boat Light Show Fireworks හරි එල හයි බා මම හිටියට
යාළුවනේ මම කියන ගේම් එක බලාගෙන ඉන්න හොද්දට මට පේන්නේ ජීවල ඔයගොල්ලන්ට පේන සුපිරියටම. Algae is a perfect gateway for those seeking nature sports and recreation. The town offers wide range of activities, the running events, modern sky lift and entertainment for both adults and children. In summer, its lake takes on where fishermen's rowboats and paddleboats create a charming atmosphere. During the warmer months and week lakeside market close tourist offers locals products and handicrafts. Okay, yeah. අර කසනෝබා මේ බයි දරු ඉන්නේ මේ මේ කණුවර පැත්තට හේතු වෙලා ගියොත් උදායනේ මැද්දෙන් යන්නේ නැතු මට මෙතර තමයි ෂුවර් නැති මේ ලයිට් මෙතර මේ ලයිට් ගැප් එක වැඩි බං උදේ ඒකේ මට තියෙන අවුලදී ඉන්නේ උදේ මම ගියාට ලයිට් ගැප් එක මේ බලහන් මේ අතර තියෙන පරතර බලපන් මේ බය තියෙන ඔන්න ඔය අතරතුර වෙන දෙයක් තමයි බං උදේ මං කිව්වේ නැද්ද ඔන්න next coming soon next jump scare coming soon දැක්කනේ මං නිකන්ද කියන්නේ උන්චිල්ලාවත් එල්ල වෙනව පුතෝ ළඟට යනවද හෙලෝ කවුද ඉන්නේ චන්ද්‍රපාල lemon puff again nange lemon puff bayai ba oh yo හුලං හින්ද වෙන්නේ තේ හුලං සද්ද නෑ බම් මේකේ වෙලාවට හුලං සද්දයක් නෙවෙයි තොච්චර උක ඔන්චිල්ලාව හෙල්ලෙන්න තරම් සීසෝ එකකුත් තියෙනවා ළඟට යන්න බෑ බම් මේ මෙතන කියවන්න තැනක් තියෙනවා හරිද කියවන්න තැනක් තියෙනවා යන්න බෑ බම් බයයි කපාටම බෝඩ් එක ගාගේ මූණ හරහා පැන්නොත් අම්මට සිරියේ the lake of shadows the chilling the disappearance of the algae despite its timeless may charms became famous between 1930s and 1940s and once again in 1980s යාළුවනේ මේ ඔයි සවුන්ඩ් එක යාළුවනේ මේ කියන විදිහ මට සවුන්ඩ් එක සවුන්ඩ් වැඩි කරන් බලන්න මට මුත් සද්දයක් ආවා මට මේක ක්ලික් අයින් කරන්නත් බෑ අයින් වුණා මේ කියන විදිහට මේකේ අතුරුදහන් වෙලා තියෙනවලු 1930 ඉඳන් 1940 අතර 1900 අඩෝ බයයි බං ඒ පිටිපස්සට යමන්ද බං මෙහෙම්මම මං කිව්වේ නැද්ද මෙතර මොකක් හරි සීන් එකක් තියෙනවා බං බලහන් දැන් ඔන්චිල්ලා අච්චර උලම් පාරේ යනවා ඔන්චිල්ලාව වෙන් පැද්දෙනක නැවතුණා බං හරිද මම අර කියවුවට පස්සේ මට තේරුණා පිටිපස්සෙන් කවුරු හරි කෙනෙක් බ්ලූස් ගන්න අද්දයක් හරිද මොකක් හරි මෙතන සීන් එකක් තියෙනවා බං හරිද දුවන්නත් බෑ හරිද ස්පින් කරන්න දෙන්නේ නැහැ අනිබා මොකක් හරි වෙනවා මට තේරෙන විදිය මචං මේකේ මේ මිනිස්සු අතුරුදහන් වෙලා තියෙනවලු මේ ලේක් එකේ පාරේදී හරිද මොන මගුලකටද මන්ද බං මූ එන්නේ මේ ලේක් එකට එක්ක මේ පැත්තේ නෙමෙයි ඉන්නේ එක්ක ඔය හරි වෙලා කොයි හරි දෙවිතන ට්‍රිප් එකකට ඇවිල්ලා එක්ක වැකේෂන් ඕයි සවුන්ඩ් නම් සෙට් නෑ ඒ බම් මේ යාළු holy shit ළඟට යන්න ඕයි ළඟට යන්න ඕනේද දැක්ක නේද මට ආපස්සට යන්න බැරිද යන්න පුළුවන් ඒදිනේ මං කියන්න යම් හලෝ චන්ද්‍රපාල කොහෙද යන්නේ පාරත් වහලා පාරිස් තමයි පාර වහලා බන් තින්නේ
අම්මට ෆකින් හෙල් වෙනවා. ඕයි යාළුවනේ. ඕයි. ඕයි. ගහට යට වෙලා කවුරු මැරිලා දිනනවා බං. ගහට යට වෙලා කවුරු මැරිලා දිනෝලේ. ඊයා ඕ යන්න ඕනේ දෝයි. ලයිව් ෆ්ලෑෂ් ලයිට් එකක් ගන්න නැද්ද බං? බුදුආම්බෝ. යන්න ඕනේද? අම්මට ලයිට් තියෙනවා බං. ඔය එන්න මේ මගේ දහඩියක මම දහඩිය කරලු මේ සෝරි මේ දහඩිය නෙමෙයි මොකද්ද මතක් වෙන්නේ නැහැ බං දැන් වචන මොකද්ද මේ ඇගේ මයිල් කෙලින් ගලා ඉන්නේ මේ මචං මට හිතෙනේ ඒ බම් බයයි බං එන්න විදිය එන්න පොට හොද නැහැ කියලා නම් මං දන්නවා පුතෝ. මං දන්න විදිහට එච්චරයි. එන්න පොට හොද නැහැ. අම්මට ඒ යාළුවනේ බෑ අරු පෙන්නේ එකාගේ බෑග් එක මෙතන තියෙනවා. family යාළුවනේ මේක කියලා තියෙන විදිහේ 1981 පෙබරවාරි 14 වෙනිදා මෙන්න මේ බෙලුනෝ කියන ප්‍රදේශයේ මේ ගෑනු යං කියන්නේ තරුණ ගෑනු තුන් දෙනෙකුයි වැඩිමල් පිරිමි වැඩිමල් දෙන්නෙකුයි ගිහලා කිසිම මේ කියන්නේ ක්ලූස් එකක් කියන්නේ මේ මොනවාද එවිඩන්ස් එකක් නැතුව නැති වෙලා තියෙන සීන් එක තමයි විතර කියන්නේ. ඕකේ අපි දැන් ඉස්සරහට යන්න ඕනේ. ඕයි ඒ මට දැන් සෙට් නෑ. ඒ කොහොමද බං මේකේ ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරා මන් දන්නේ නෑ. මේක මම මුකුත් කරේ නෑ බං. එකපා. දැන් හරි. මොකකට පොඩි බග් සීන් එකක් තියෙන වගේ සීන් එකක් තියෙන්නේ. මට හිතෙන විදිහට අපිට ඒ සමහරවිට මැරිච්ච එක්කෙනා බං හරිද? මැරිච්ච එක්කෙනා අපිට මොකක් වෙච්ච සීන් එක පෙන්නනවා බං ට්‍රැක් එකේ අපිට ගෙනියන සීන් එකක් තියෙන්නේ බං. යාළුවනේ මෙතන ගේකුත් තියෙනවා මචං මෙතන ගියක් තියෙනවා. මුකුත් කරන්න බෑ. යාළුවනේ මේ සද්ද වැඩි කරන් බලන්න. ගේම් එක සුපිරි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. සුපිරි ගේම් ටික තව ඉස්සරහට එන්න තියෙනවා. මම ගේම් ටික ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. සුපිරිම ගේම් ටික. friends holy shit by April 6 investigating the recent disappearance I have uncovered documents and testimonies linking this 19 A few moments later. යාළුවනේ මට තේරෙන විදිහට යාළුවනේ මේක ඉන්වෙස්ටිගේට් කරන්න එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා. මේ ලේක් එකේ සීන් එක ඉන්වෙස්ටිගේට් කරන්න එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා. මං හිතන විදිහට එයා මැරිලා තියෙනවා ෂුවර් එකට. මට ඒක තමයි එක්ක මට තේරෙන්නේ. මට ෆ්‍රෙන්ඩ්ස් සවුන්ඩ් එක වෙනස් වෙනවා. එන්න සවුන්ඩ් එක වැඩි වෙනවා. ඒලියන් සීන් එකක් වගේ කියලා හිතෙන්නේ නැද්ද මේක?
මට බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ්ස් එක බලද්දි මට හිතෙන්නේ මේ ඒලියන් සීන් එක. ඔයි ලයිට් ගියාද බං? ඔයි. අපි තුමට පැත්තට යන්න ඕනේ මේ පැත්තටමද? ෆාක්. ඔයි ලයිට් එකක් නැද්ද බං? ඔයි පේන්නේ. අම්මට සිරි අම්මෝ. ඔයි. Fucking hell. Oi. අම්මට සිරිගච්ඡ වෙනවා. පිටසක් වල ආනාවක් බං. මං කිව්වේ මට සවුන්ඩ් එක තේරෙදි මට තේරුණේ මේ පිටසක් වල සීන් එකක් කියලා. මාවත් ඇදලා ගන්නවා. ඉස්සු කෙලින්න එපා. මේ මාව අර දීලා පළ. යකෝ මාව දාලා පළයකෝ. යකෝ මගේ ගෑණි උතෝ. පාහරය. යකෝ මාගේ ගෑණි එළියේ. Holy shit. අඩෝ මගේ ගෑණි. අයියෝ මගේ ගෑණි. ඔයි. අනේ. අම්මට සිරි. යාළුවනේ ගේම් එක මෙච්චරයි. Lakeside Walk in the Dolomite game by Emily Elisa Frank senior ඔන්න මොකද්ද කියන විදිය. ඔච්චරයි ඉතින් ගේම් එක. ඒලියන් සීන් එක තමයි ගේම් එකේ තිබ්බේ. ගේම් එක මරු ඇත්තටම බය වුණා. එක ජම්ප් ස්කෑර් එකයි තිබ්බේ අර මුව පයින් එක විතර ඇත්තටම තිබ්බේ. ඒකයි අර අන්තිම ටිකේ ඒලියන් මේ පිටසක් වල ජීවි වෙන ඇදලා ගන්න ටික විතරයි ඉච්චරයි තිබ්බේ ගේම් එකේම. මරු සුපිරි ඇත්තටම ගේම් එක මරු පට්ට ඇඩ්වෙන්චර් සීන් එක තිබ්බා. උච්චරයි ඉතින් ගේම් එකේ යන උච්චරයි ඉතින් ගේම් එක. අපි යන ඊළඟ පාර සුපිරි ගේම් එකක් කරන් තවත් වෙනවා. එහෙනම් අපි ගියා කොල්ලෝ. කොල්ලෝ බයි. අපි ගියා.